ඉතින් කොහොමද ඔයාලට? මං අද කියලා දෙන්න යන්නේ ඔයාලට හදිස්සි වෙලාවට ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක් ගැන. කෝප්පබත්. මේක හදන්න අපිට සුදු කැකුළු හාල් ඕනේ කරනවා. ඔයාලට ඒ වෙනුවට සම්බ හාල් එකක් බාස්මති හාල් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන හොඳට සෝදලා පිරිසිදු කරලා ගනිපු හාල් කිලෝ එකක ප්‍රමාණයක් තියෙනවා. ඒකට මම මේ එකතු කරන්නේ රම්පේ කොළ ටිකක්. ඊට පස්සේ එන්සාල්ලට කිහිපයකුත් එකතු කරලා ඒකටම මම කුරුඳු කෑලි කිහිපයකුත් එකතු කරනවා. මේ එකතු කරන්නේ කරාබු නැටි කිහිපයක්. ඊට පස්සේ මේකට මම එකතු කරනවා ලුණු කුඩු වලින් තේ හැන්දක ප්‍රමාණයක්. ආයෙම කහ කුඩු වලින් තේ හැන්දකුත් එකතු කරනවා. ඊට පස්සේ මේකට අපිට පොල් කිරි ඕන කරනවා. මේකට අපිට මිටි කිරි ඕන කරන්නේ නැහැ. අපි ගන්න හාල් ප්‍රමාණය උයා ගන්න තරමට දිය කිරි වලින් ගත්තාම ඇති. ඊට පස්සේ අපි මේ කිරි ටිකත් මේ හාල් එකටම මේ විදියට එකතු කර ගන්නවා. මෙහෙම එකතු කරගෙන අපි මේක රයිස් කුකර් එකේ සාමාන්‍ය විදියට උයා ගන්නයි තියෙන්නේ. ඔයාලට මේක ලිපේ උනත් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ බත් එක හැදෙන අතරේ අපි මෙන්න මේ ටික ලේස්ති කරගන්න ඕනේ. මම මෙතන පොඩියට කපා ගනිපු උම්බල කඩ ටිකක් අරගෙන තියෙනවා. උම්බල කඩ ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න. ඊට පස්සේ වියලි මිරිස් කරල් කීපයක් පොඩියට කපලා අරගන්න. ආයෙම සුදු ලුණු ටිකකුත් අපිට ඕනේ කරනවා. අමු මිරිස් කරල් කීපයක් පොඩියට කපලා අරගෙන තියෙනවා. ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියකුත් පොඩියට කපලා අරගන්න. කරපිංච ටිකකුත් අපිට මේකට ඕන කරනවා. දැන් මම මේ විදිහට තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරනවා. පොල් තෙල් ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඊට පස්සේ කපා ගනිපු ලුණු ටික එකට එකතු කරලා හොඳට බැද ගන්නයි තියෙන්නේ. මේක ගොඩාක්ම රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට බැදගත්තාම ඇති. මෙන්න මේ පදමට ආවට පස්සේ මම ඒකට සුදු ලුණු ටිකයි ඊට පස්සේ පොඩියට කඩා ගනිපු වියලි මිරිස් කරල් ටිකයි එකතු කරනවා. ඊළඟට කරපිංච ටිකයි පොඩියට කපා ගනිපු උම්බල කර ටිකයි ඒකට එකතු කරනවා. ආයෙම පොඩියට කපා ගනිපු අමු මිරිස් ටිකත් ඒකටම එකතු කරගන්න. මේ දේවල් ටික ඔක්කොම එකතු කරලා මේ ටික හොඳට තෙම්පරාදු කරගන්නයි තියෙන්නේ. මේකට ලුණු කුඩු වලින් තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. අපි බතටත් ලුණු එකතු කරපු නිසා ලොකු ලුණු ප්‍රමාණයක් මේකට එකතු කරගන්න ඕන වෙන්නේ නැහැ. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක තෙම්පරාදු වෙලා තියෙන්නේ. මේ අතරේ අපේ බතත් හැදිලා ඉවරයි. අපි දැන් මේ ටික කොහොමද හදාගන්නේ කියලා බලමු. අපි අර හදාගත්ත තෙම්පරාදු මිශ්‍රණය බතට මෙන්න මේ විදියට එකතු කරගන්නවා. අපි ඒකේ තියෙන තෙල් ටිකත් එක්කම තමයි මේකට එකතු කරගන්නේ. ඒ විදියට තෙම්පරාදු මිශ්‍රණය ඔක්කොම බතට එකතු කරලා ඉවර වෙලා හොඳට කලවම් කරගන්න ඕන. බත් ටිකත් එක්ක තෙම්පරාදු එක හොඳට කලවම් වෙන විදියට. මේකේ දැන් ඔක්කොම ටික එකට එකතු කරලා කලවම් කරගෙන ඉවර වෙලා ආයෙම රයිස් කුකර් එකේ ස්විච් ඔන් කරලා මූඩිය වහලා ටික වෙලාවක් තැම්බෙන්න දෙන්න. ගොඩාක් වෙලාවක් ඕනේ නැහැ. විනාඩි 10ක් විතර තියෙන්න දීලා ඊට පස්සේ කෝප බත් ටික හදාගන්න තමයි තියෙන්නේ. මේ විදියට අඬු කෝපයක් හරි ඒ සමාන මොනවා හරි කෝපයක් අරගෙන අපි හදාගනිපු බත්තල ටිකෙන් ටික මේකට එකතු කරලා හොඳට තද කරන ගමන් කෝප බත් හදාගන්නයි තියෙන්නේ. බලන්නකෝ මම කරන විදිය. මේ විදියට බත් ටිකෙන් ටික එකතු කරලා හොඳට තද කරන්න. නැත්නම් අපි මේ කෝප බත් එක මේ කෝපෙන් අයින් කරනකොට ලිහෙන්න බලනවා. තද වෙන්න හදලා ඉවර වෙලා මේකේ රස බලන්න තමයි ඉතින් තියෙන්නේ. මේක අපිට කට සම්බෝලයක් එතකොට සීනි සම්බෝලයක් මේ ඕන දෙයක් එක්ක රස බලන්න පුළුවන්. ඔයාලත් හදලා බලලා කොහොමද කියලා මට කියන්නකෝ. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.